අද චතාරික සමයේ තුන්වන සතිය සිකුරාදා දවසේ ජේස් වහන්සේ අපිට ශ්‍රේෂ්ඨතම ආඥාව ගැන මතක් කරලා දෙනවා. ඊ දවසේ අපිට උන්වහන්සේ මතක් කරලා දුන්න උන්වහන්සේට පක්ෂපාත වීම ගැන. අද දවසේ ඒ තවත් පියවරක් ඉදිරියට යමේ අපි සැබෑ දෙවියන් වහන්සේට කොහොමද ආදරය කරන්නට ඕනේ කියන එක උන්වහන්සේ පෙන්වනවා. එක භාගයට නෙමෙයි, ඒක අපිට ඕනක ප්‍රමාණයට නෙමෙයි, අපි සම්පූර්ණයෙන්ම මුළු කියන වචනය උන්වහන්සේ පාවිච්චි කරන්නේ. සම්පූර්ණයෙන්ම අපි උන්වහන්සේට අත වෙන්නට ඕන, උන්වහන්සේට ආදරය කරන්න. ඒ වගේම උන්වහන්සේ දෙවෙනි කොටස හැටියට අපිට පෙන්වලා දෙනවා අපි දෙවියන් වහන්සේට අර විදිහට ආදරය කරනවා වගේම තමයි අපි අසල්වැසියට තව ප්‍රේම කරන්න ඕනේ. හරියට අපි අපිට ප්‍රේම කරනවා වගේ. මගේ ජීවිතේට මම ආදරය කරනවා වගේ මම අනිත් කෙනාගේ ජීවිතයට ආදරය කරන්න ඕනේ. අන්න ඒක තමයි අපිට මේ ශ්‍රේෂ්ඨතම ආඥාව ඉටු කරන සැබෑ කිතුරේ බවට පත් වෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙන්න. ජෙස් පිටයි.